අද අපි ඔයාලට කතා කරන්න යන්නේ ඔයා ගාවත් මේ වෙද්දි තියෙන්නේ Intel Pentium G තියෙන ප්‍රොසෙසර් එකක් තියෙන ලැප් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකක් වෙන්න පුළුවන්. ඔය Pentium G කියලා තිබ්බට පළිට ගොඩක් කට්ටිය හිතනවා මේක ගේම් ගහන්න බෑනේ. මොකක්ද දැන් ගහන්න පුළුවන් ගේම්ස් කියලා. ඉතින් guys ඔයගේ ලොකුවට ගේම් ගහන්න බැරි වුණාට ඔයාලට ඔගේ ගහන්න පුළුවන් ගේම් ලිස්ට් එකකුත් තියෙනවා කියලා අමතක කරන්න එපා. මොකද ඉතින් අද අපි වීඩියෝ කතා කරන්නේ ඔයගොල්ලොත් එක්ක ඒ විදිහට Pentium G ප්‍රොසෙසර් එකකින් ගහන්න පුළුවන් ගේම්ස් 20ක් ගැන. ඉතින් guys ඔයා තාමත් මේ channel එක බලන්නේ පළවෙනි පාර නම් දැන්ම channel එක subscribe කරලා එකතු වෙනත් අමතක කරන්න එපා. right අපි ගිහින් බලමු අද අපි ඔයාලට කතා කරන්න ගෙන තියෙන ගේම් 20 මොනවද කියලා. right මගේ පළවෙනි ගේම් එක වෙන්නේ Need for Speed Most Wanted 2012 කියන ගේම් එක. ඔයා ගාවත් Pentium G ප්‍රොසෙසරයක් නම් තියෙන. උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් Intel HD 2500 2000 වගේ තියෙනවනම් ඔයාට මේ Need for Speed මේ අපි කතා කරන Most Wanted 2012 කියන ගේම් එක low settings එකෙන් පොඩ්ඩක් දාලා try කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් frames 30ක් 35 40 වගේ range එකකට එනවා හදාගෙන ගහන්න පුළුවන්. ඒක ඉතින් ඔයාලට ඇත්තටම ලොකු RAM එකක් ඕනේ 2GB 4GB වගේ තියෙනවා. ඇත්තට මේක play කරගැනීමේ හැකියාවක් තියෙනවා සාමාන්‍ය මට්ටමකින්. ඉතින් ගොඩක් කට්ටිය අහන්නේ Most Wanted games එක play කරලා බලන්න ඕන නිසා අමරික නැතුව Need for Speed Most Wanted 2012 එකත් ඔයාගේ Intel Pentium G ප්‍රොසෙසරෙන් play කරලා අපිට පහලින් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. right guys මගේ දෙවෙනි game එක The Wolf Among Us කියන එක. The Wolf Among Us කියන්නේ අතට කාටුන් type එකට ආපු game එකක්. ඉතින් ඔයාලට සාමාන්‍ය අපි ගොත් එහෙම අර ස්ටෝරි ටයිප් එකට යන්න ආසෙක් කෙනෙක්ට එහෙම ටිකක් අර වෙනස්ම ගේම් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ගේම් එකක් විතර මේ ගේම් එක ගන්න පුළුවන්. The Wolf Among Us කියන එක ඉතින් ඔයාලට පේනද මෙන්න ඉන්නේ මණ්ඩු ගවන නෙමෙයි ඉන්නේ වෙන එක්කෙනෙක්. හරි. ඉතින් සාමාන්‍ය ගේම්ස් එක රෙඩි චුට්ටක් එහාට ගිහිල්ලා අපි ගොත් මේ FPS third person games වලින් පොඩ්ඩ එහාට ගිහිල්ලා වෙනත් විදිහකට play කරන්න හම්බෙන්න නිසා ඔයාලට ගොඩක් හොඳ game experience එක මෙන්න මේ The Wolf Among Us game එක පුරාටම ගැනීමේ හැකියාවක් තියෙනවා. right. අපේ ඊළඟ ගේම් එක guys Portal 2 කියන ගේම. ඇත්තට මේ ගේම් එක මාත් ඉස්සර එක මට ගහන්න තේරුන්නේ නැහැ. පස්සේ තමයි ගේම් එක ගහන්න තේරුනේ. මේ Portal 2 කියන්නේ ටිකක් වෙනස්ම જાති ගේම් එකක්. රොබෝලා අනම්මනම් ඒ කාර් දේවල් එක ප්ලේ කරන් තියෙන. ඒක නිසා ඔයාලා කවුරුත් ගහන්න බලන් ඉන්නවා නම් මේ Portal 2 කියන ගේම් එකත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න මතක කරනවා. මොකද තාම ටික හොඳ ගේම් එකක්. පොඩි මැෂින් එකක ගහන්න පුළුවන් හින්දා. ඉතින් ඔයාගේ අදහස් අපිට පහලින් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. right. අපේ next game එක වෙන්නේ Portal 2 වලින් පස්සේ Prince of Persia Forgotten Sands කියන ගේම් එක. ගේම්ස් ලෝකේ අනිවාර්යයෙන්ම පොඩි මැෂින් එකක් තියෙන කෙනෙක් නම් ගහන්න ඕන ගේම් එකක් තමයි Prince of Persia Forgotten Sands කියන. මොකද සාමාන්‍ය පොඩි මැෂින් තියෙන කට්ටියට ලොකු PC ස්පේස් උන්නේ නැහැ. ඒ වගේ කෙනෙක්ට මේ Prince of Persia Forgotten Sands වගේ ගේම් එක හොඳටම ඇති. ඇත්තටම enjoy කරලා බලන්න. ඊට අමතරව හොඳ ස්ටෝරි එකක් තියෙන හින්දා දැන් තියෙන ගේම්ස් වලට ගොඩක් හොඳ ආතල්ලයක් අපිට මේ ගේම් එක පුරාටම විඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. ගොඩක් හොඳට එන්ජොයි කරන්න පුළුවන් හින්දා අනිවාර්යයෙන්ම Prince of Persia Forgotten Sands එකත් try කරලා බලන්න අමතක කරන්න එපා. right. මම Prince of Persia Forgotten Sands වලින් පස්සේ ඔයාලත් එක්ක යන්නේ Tom Clancy Splinter Cell Chaos Theory ගේම් එකට. Tom Clancy games ගහලා තියෙනවනේ. ඔයාලා මං හිතන මේ වෙද්දි Tom Clancy Ghost Recon Wildland එක එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම Splinter Cell Blacklist එහෙම ගහලා තියෙනවා. Splinter Cell Blacklist එකට කලින් ආපුවත් තමයි මේ Chaos Theory කියන්නේ. ඉතින් Splinter Cell Blacklist ගහන අමාරු PC එකකින් ඔයාලට ගහන්න පුළුවන් ගේම් එකක් තමයි Chaos Theory කියන්නේ. සාමාන්‍ය හොඳ graphics වගේම හොඳ gameplay style එකක් මේකේ පුරාවටම අපිට විඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම Chaos Theory ගේම් එකත් try කරලා අපිට පහලින් comment එකක් දාන්න මතක කරන්න එපා. right guys මගේ ඊළඟ ගේම් එක Hitman Contract කියන ගේම් එක. ඔයාලට සාමාන්‍ය Intel Pentium G එක වගේ ඉන්න සාමාන්‍ය ලොකු Hitman games play කරන්න අමාරුයිනේ. ගොඩක් වෙලාවට ඉතින් ඔයාලට කියත් නේ Hitman Absolution එක තමයි ඊළඟට ගහන්න පුළුවන් ටික හොඳ ගේම්. ඊට එහා ගේම්ස් ඕකේ ගහන්න අමාරුයි. graphic card එකේ බෑ. නමුත් ඉතින් තවත් Hitman Absolution වෙනකොට try කරන්න පුළුවන් ගේම් තමයි Hitman Contract කියන්නේ. ඔයාගේ සාමාන්‍ය Intel Pentium G processor එකක් තියෙන PC එකකින්. ඒ නිසා Hitman Pentium G processor එකෙන් play කරලා අපිට පහලින් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. right guys මං Hitman game එකෙන් පස්සේ ඊළඟට Far Cry 2 game එකට මං හිතනවා Far Cry 2 game එක play කරලා ඇති කියලා. Far Cry 2 කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම legendary game එකක්. ඉතින් Far Cry 1 ඊට පස්සේ Far Cry 2 කියන්නේ ලොකු වෙනස්කමක් තියෙන game එකක් නේ. story ඉතින් ගත්තා gameplay එක ඉතින් ගත්තා ගොඩක් වෙනස් හින්දා අනිවාර්යයෙන්ම Far Cry 2 නම් ගොඩක් වෙලාවට ඔයාලා play කරලම බලන්න ඕනේ. Far Cry 3 එකත් කලින්ම වුණා කියන්නේ. මොකද Far Cry 3 games තුනම එකිනෙකට වෙනස්. මොකද ඊට පස්සේ අර හතර පහ පොඩ්ඩක් හාලා තිබ්බට මේ නමුත් Far Cry සාමාන්‍යයෙන් 2 එක ඇත්තටම ගහන්න ඕනි ගේම් එකක්. ඒක නිසා අනිවාර්යයෙන් Far Cry 2 එකත් ඔයාලා ගහලා අපිට පහලින් comment එකක් දාලා තමතක් කරන්න එපා. right guys අපි ඊළඟ ගේම Tomb Raider Underworld කියන ගේම් එක. ඔයාලට Tomb Raider game series එක සාමාන්‍ය Shadow of Tomb Raider, Rise of Tomb Raider එහෙම ගහන්න බෑ ලොකු PC පොඩි PC එකකින්.
ඉතින් ඒ වගේ කෙනෙක්ට Tomb Raider games පටන් ගන්න ආසයෙන් ඉන්නවනේ ඔන්න ගේම් එක තමයි Tomb Raider Underworld කියන්නේ. සාමාන්‍යයෙන් Intel Pentium G වගේ processor එක graphic card එක නැතුණොත් මේ ගේම් එක play කරන්න පුළුවන්. ඒක නිසා Tomb Raider Underworld game එකට ඔයාලගේ low spec PC එක play කරලා අපිට පහලින් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. right. මගේ ඊළඟ ගේම් එක වෙන්නේ Half-Life 2 කියන ගේම් එක. සාමාන්‍යයෙන් ඉතින් Half-Life 2 කියන්නේ ඒ සාමාන්‍ය low end PC එකකින් ගහන්න ඕනිම ගේම් එක. ඉතින් ඔයාලට පේන්නේ මේ ගේම් එක මොන වගේද කියලා. සාමාන්‍යයෙන් ඇඩ්වෙන්චර් වගේම හොරර් ටයිප් එකක් නිසා අනිවාර්යයෙන්ම low spec PC එකකින් ගහලා බලන්න ඕන ගේම් එකක් තමයි Half-Life 2 ගේම් එක. right guys මගේ next game එක Assassin's Creed first game එක. ඉතින් Assassin's Creed game CS එකේ Assassin's Creed පළවෙනි game එක කවුරු ගහලා නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් ඔයාලගේ Intel Pentium G වගේ processor එකක් තියෙන PC එකකින් Assassin's Creed මේ පළවෙනි game එක try කරලා බලන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම Assassin's Creed 1 එක play කරලා ඒ පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ගොඩක් කට්ටිය Pentium G වගේ processor එකකින් games ගහන්න නැහැ කියලා කියනවනේ. ඒක නිසා ඔයාලට මේ games කිසිම අවුල් නැතුව play කරලා බලන්න පුළුවන්. right. ඉතින් ඔයාලට Assassin's Creed ගේම් වලින් පස්සේ ඊළඟ ගේම තමයි Rambo කියන්නේ ඉතින් අතිශයම ජනප්‍රිය වෙච්ච low spec PC games වලට ආපුවා. නමුත් ඉතින් මේ ගේම ලොකු ජනප්‍රියක් වෙන්න ඕනේ මේකේ. පොඩ්ඩක් අපි ගොත් එහෙම ගේම් ප්ලේ ස්ටයිල් එක අර ගේම් එක ගහන්න තියෙන විදිහ අතර පොඩි වෙනස්කම් ටිකක් තියෙන සාමාන්‍ය විදිහට එක සෙට් වෙන්නේ. නමුත් low spec PC එකකින් ගහන්න පුළුවන් හොඳ ගේමක් විදිහට මේ Rambo ගේම් එක ගන්න පුළුවන්. ඉතින් PC වලට ආපු පුංචි ගේම් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම low spec PC එකක් තියෙන එක්කෙනෙක් නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න හොඳ ගේමක් තමයි මේ Rambo කියන්නේ. ඒක නිසා Rambo එක අපිට පහලින් ගහලා පහලින් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. right guys මම Rambo වලින් පස්සේ ඊළඟනේ BioShock Infinite වලට low spec PC එකක් තියෙන එකට ගහන්න පුළුවන් තව සුපිරිම fighting වගේම shooting game එකක් තමයි වෙන්නේ මේ. අද අපි කතා කරන science fiction category එකකට ගන්න පුළුවන් BioShock Infinite කියන එක. ඉතින් අනිවාර්යෙන් BioShock Infinite එකත් ඔයාලගේ low spec PC එකෙන් play කරලා පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා. right. BioShock Infinite වලින් ඊළඟ යන්නේ Brutal Legends වලට low spec PC එකක් තියෙන එකේන අනිවාර්යයෙන්ම ගහලා බලන්න ඕනි ගේමක් තමයි Brutal Legend කියන ගේම් එක. ඉතින් සාමාන්‍ය low spec තියෙන කට්ටියට ගොඩක් කට්ටිය ගහන්නේ නැහැ නේද මේ වගේ games. ගොඩක් කට්ටිය හිතන්නේ ලොකු games ගන්න. ඉතින් එහෙම නැතුව පොඩි PC එකක් තියෙන එකේන try කරලා බලන්න පුළුවන් හොඳ ගේම තමයි Brutal Legends කියන ගේම් එක. right guys මම Brutal Legends වලින් පස්සේ ඊළඟට ඔයාලට කතා කරන්න යන්නේ ඒ වගේම තවත් ලංකාවේ කෙනෙක් ගහන්න පුළුවන් කිසිම සුපිරි ගේම් එකක්. ඒ තමයි Alice Madness Return කියන ගේම් එක. Alice Madness Return කියන්නේ ඉතින් ඒ වගේම ගොඩක් funny ගේම් එකක්. අනිවාර්යයෙන්ම සුරංගනා ගේම්ස් වලට ගහන්න කවුරු ආසයිනේ. ඉතින් ඒ වගේ ගේමක් තමයි Alice Madness කියන්නේ. ඒක try කරලා බලන්න අමතක කරන්න එපා. අපේ next game එක කියන්නේ legendary game එකක්. ඒ තමයි Blur කියන එක. මම හිතනවා Blur game එක නම් ඔයාලා අහලා නැතුව ඇති කියලා. ඉතින් මොකද අහලා තියෙන ගොඩක් කට්ටිය. ඉතින් Blur game එකත් ඔයාලට පුළුවන් Intel Pentium G වගේ processor එකක් තියෙනවා නම් play කරන්න. විශේෂම දේ තමයි ඔයාලට පුළුවන් මේක යාළුවොත් එක්ක LAN කරලා ගහන්න. right guys මම Blur වලින් පස්සේ ඊළඟට යන්නේ Street Fighter X Tekken වලට. ඉතින් Street Fighter X Tekken කියන්නේ ඔයාලට Mortal Kombat ගහන්න බෑනේ සාමාන්‍ය Intel Pentium G එකකින්. ඉතින් ඒ වෙනුවට try කරලා බලන්න පුළුවන් සුපිරි ගේමක් තමයි මේ Street Fighter X Tekken එක. ඉතින් අනිවාර්යයෙන් මේක try කරලා බලන්න අමතක කරන්න එපා. right අපි ඊළඟ ගේන්නේ Grime game එක. ඔයාලට පුළුවන් ඔයාලගේ low spec PC එකේ Grime game එක try කරලා බලන්න. right මම ඔකෙන් පස්සේ ඊළඟනේ Blue State වලට. ඉතින් low spec PC එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගහලා බලන්න ගේම් එකක් තමයි Blue State කියන්නේ. ඉතින් Blue State game එක play කරලා අපිට පහලින් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. අපේ අන්තිම ගේම් එක වෙන්නේ Ace Combat Assault Horizon. ඔයාලට කෆීර් එකක් විදින ෆීලින් එක ගන්න ඕන නම් එහෙම නැත්නම් ඔයාලට Microsoft Flight Simulator ගහන්න බෑනේ. ඉතින් පොඩි මැෂින් එකේ ඉතින් ඒ වගේ එකකට ගන්න පුළුවන් හොඳ ගේම තමයි Ace Combat Assault Horizon කියන්නේ. ලේසි නෑ අමාරු ගේමක්. නමුත් ඉතින් ගහනවා නම් සුපිරි ගේමක් කියලා කියන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් Ace Combat Assault Horizon එක play කරලා අපිට පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා. මොකද මේ වගේ පොඩි මැෂින් එකක aircraft game එකක් ගහනවා කියන්නේ සෑහෙන අමාරු වැඩ. right guys මම ඕකෙන් පස්සේ ඉතින් අද අපිට ගෙනාපු games ටික ඉවරයි. එහෙනම් guys හැමෝටත් අලුත් වීඩියෝ එකකින් තෝල් සුබ දවසක්.